පින්වත් මහණෙනි, අර එන තරුණයන් දෙදෙනා දෙස බලන්න. ඔය දෙදෙනා තමයි ගෞතම බුදුසසුනේ අග්‍ර ශ්‍රාවකයන් වන්නේ. ජීවිතය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා නුවණින් යුතුව පටිච්ච සමුප්පාදයට අනුව විමසනවා. එසේ විමසද්දී හේතුන් නිසා හටගන්නා දෙයක් ඇද්ද? ඒ හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත බව ඔහුට අවබෝධ වෙනවා. අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත් ඵලයත් අනිත්‍යයි. එය ඔහුගේ ප්‍රඥාවට අයිති දෙයක්. මේ උතුම් දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදේ හටගැනීමත් නිරෝධයත් මැනවින් දේශනා කොට වදාලා. ඔබ දෙදෙනාගේ පැවිදිවීමෙන් පසුව ඔබලාගේ මව්වරුන්ගේ පුත්‍රරත්නයන් ලෙස ඒ නම් වලින් හඳුන්වනවා. ඔබ සාරිපුත්ත, ඔබ මොග්ගල්ලාන. ඔය දෙදෙනා තමයි ගෞතම බුදුසසුනේ අග්‍ර ශ්‍රාවකයන් වන්නේ.